varieties ගොඩක් තියෙන හයිටි එකකට යමද? ඒ වගේම හරිම රීසනබල් ප්‍රයිස් එකක්. වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න. ඒ ඩීටේල්ස් ඔක්කොම මං කියන්න. අද මගේ ඩ්‍රෙස් එකට ඔක්කොම white වලින් තමයි මම මැච් කරේ. මගේ ඩ්‍රෙස් එක white and red තිබ්බ නිසා. මේ earrings දෙක ලස්සනයි නේද? මං ඒකට හරි ආසයි. මේ ඉතින් මං හැඩ බල යන්නේ හයිටි එකට. ඔන්න මං ආවා. ඇත්තටම varieties ගොඩක් තිබ්බා. rolls, pastry, එක ජාතිය sandwiches, mini burgers, chicken lollipop මේ වගේ ගොඩක් varieties මෙතන තිබ්බා. ඒක ඉතින් ඔයගලන්ට වීඩියෝ එකෙන්ම පේනවා ඇතිනේ. ඒ වගේම හොඳ dessert corner එකකුත් තිබ්බා. sweets කන්න ගොඩක් ආසයට තමයි මේ. ඒ වගේම hot coffee, iced coffee, faluda, beverages ඒ වගේ දේවල් තමයි තිබ්බේ. මෙතන ඉතින් තියෙන ඔක්කොම ආසාවට බෙදාගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේ ඔක්කොම කන්න බෑ කියලා. මේ ඉතින් මගේ පළවෙනි රවුන්ඩ් එක. මම ඉතින් කට්ටිය එක්ක ෂෙයා කරගෙන හිමීට මේකෙන් පුළුවන් තරමක් කෑවා. කෑමත් ඇත්තටම හරිම රසට තිබ්බා. මම ඉතින් මේ ඕපදූපයක් කතා කර හිමීට කන ගම. ඉතින් ඕගොල්ලොනුත් ළඟදි ගිය හොඳම හයිටි එක මොකද්ද? එහෙම එකක් තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. මම මෙතන ඩ්‍රින්ක් එකට ගත්තේ ෆලුඩා එකක්. මේ තියෙන්නේ ඉතින් මම සෙකන්ඩ් රවුන්ඩ් එකේ බෙදාගත්ත ප්ලේට් එක. මම මේගොල්ලෝගේ මිනි බර්ගර් එකටයි වෙජිටබල් ස්ප්‍රින්ග් රෝල්ස් වලටයි තමයි ගොඩක්ම ආස වුනේ. ඔන්න කතාවෙන් ඩිසර්ට් ටයිම් එකටත් ඇවිල්ලා. මං ඉතින් මේක නම් ගත්තේ රෝස පාටට ආස නිසා. හැබැයි ඒ ඩිසර්ට් එකත් හොඳට තිබ්බා. මම ගොඩාක් පැන් රස කන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ වුණාට ඒ වලින් ඉතින් දැක්කම පොඩ්ඩ කන්න හිතුණා. හරි. දැන් මම ඔයගලන්ට ඩීටේල්ස් ටික පෙන්නන්න. ඊට පස්සේ ඉතින් මම හිතුවා බෝලින් කරන්න Excel World යන්න ඕනේ කියලා. මගේ fully outfit එක දැක්කේ නෑනේ. මෙන්න මේ තියෙන්නේ මම අද select කරපු dress එක. ඉතින් ඔහොම හතර වටේ කැරකිලා හැට බලලා මං ආවා බෝලින් කරන්න. ඔයගොල්ලොත් බෝලින් කරලා තියනවාද? ඔයගොල්ලෝ හිතන්නේ බෝලින් කරනවා නම් group එකේ කී දෙනෙක් අඩුම ඉන්න ඕනේ කියලාද? අපේ නම් එහෙම ගොඩක් හිටියේ නෑ අද. ඉතින් ටික වෙලාවක් ඉඳලා මේකෙන් පස්සේ මම shopping උත් ගියා. ඒකේ නම් වීඩියෝස් ගන්න අමතක වුණා. එහෙනම් අදට මං ගිහින් එන්න. ආයි මේ වගේම වීඩියෝ එකකින් අපි හම්බෙමු. බයි.